to my YouTube channel. මට ඕනේ වුණා මම පාඩම් කරන තැනට මගේ ස්ටඩි ටේබල් එකට පුංචි වෙනසක් කරන්න. ඉතින් මං හිතුවා ඔයාලා එක්කත් ඒක බෙදා ගන්න. අපේ මානසික නිදහසට වගේම අපි පාඩම් කරනත් අපිට පාඩම් කරනත් ලොකු උනන්දුවක් ඇති කරන දෙයක් තමයි අපි පාඩම් කරන තැන ලස්සනට පිළිවෙලට අපි ආසම විදිහට තියෙන එක. මම මේ හදන්නේ මගේ 2026 විෂන් බෝඩ් එක. මම මීට කලින් කවදාවත් විෂන් බෝඩ් එකක් හදලා නැහැ. මේ තමයි මගේ පළවෙනි විෂන් බෝඩ් එක. හැමදාම එකම විදිහට පාඩම් කරලා මහන්සි නම් ඒ වගේ වෙලාවට ඔයා පාඩම් කරන තැනට පුංචි වෙනසක් කරලා බලන්න. අපිට ලොකු හීන බලාපොරොත්තු තියෙනවනේ. හැබැයි ඒවා අපේ හිතේම නිකම්ම තියෙනකොට පාඩම් කරන්න කම්මැලි හිතුනම අපි පාඩම් කරන එක නවත්තලා දානවා. හැබැයි විෂන් බෝඩ් එකේ අපේ හීන අපිට පේනකොට මට හිතෙනවා පාඩම් කරන්න තියෙන කම්මැලිකමත් නිකන්ම නැති වෙලා යනවා කියලා. ඉතින් ඔයාලත් මීට කලින් විෂන් බෝඩ් එකක් හදලා නැත්නම් try කරලා බලන්නකෝ. මම මේ හදන්නේ පුංචි වෝල් හැංගින් එකක්. මම නම් හරි මාසයි මේ වගේ පුංචි දේවල් හදන්න. ඔයාලත් ඒ වගේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඒ වගේම තමයි මං ඔයාලට කලිනුත් කිව්වනේ පාඩම් කරද්දී. ඇත්තටම පාඩම් කරද්දී විතරක් නෙවෙයි ජීවිතේ හැම තැනකදීම අපිට වැදගත් වෙන්නේ අපේ මානසික සතුට. මට අනුව නම් මේ පුංචි පැලවලටත් පුළුවන් අපේ මානසික සතුට වෙනුවෙන් අපි ළඟ ඉන්න. මං වගේම මේ පුංචි පැලවලට ආසයි ඉන්නවා නම් මටත් කියන්නකෝ. මේ තමයි ෆයිනල් ලුක් එක. ඔයාලත් මේ වගේ වීඩියෝස් වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝගෙම හීනවලට යන පාර හැමදාමත් ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.